estimate එකයි BOQ එකයි කියන්නේ දෙකක්ද? ගයක් හදන්න කලින් මේක අනිවාර්යෙන් බලන්න. ගොඩක් අය හිතන්නේ estimate දල ඇස්තමේන්තුව සහ BOQ bill of quantities කියන්නේ එකම දෙයකට කියලා. හැබැයි මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. මේ වෙනස හරියට දැනගෙන හිටියොත් ඔයාගේ ගේ හදනකොට වෙන අනවශ්‍ය වියදම් ගොඩක් නතර කරගන්න පුළුවන්. 1. දල ඇස්තමේන්තුව house estimate යනු කුමක්ද? මේක හරියට දල අදහසක් වගේ. සාමාන්‍යයෙන් මේක හදන්නේ වර්ග අඩි ප්‍රමාණය square footage මට පදනම් වෙලා. උදාහරණයක් විදිහට අද කාලේ වර්ග අඩියක් හදන්න රුපියල් 12000ක් යනවා. එතකොට වර්ග අඩි 1000ක ගෙට ලක්ෂ 120ක් යයි කියලා කියන එකේ එස්ටිමේන්තුවක්. විශ්වාසදායක බව මන්දයි. මොකද මේකේ පාවිච්චි කරන සිමෙන්ති කොට්ට ගාන, වැලි ප්‍රමාණය හෝ උළු ගණන වගේ විස්තර නැහැ. BOQ bill of quantities යනු කුමක්ද? BOQ එකක් කියන්නේ ඔයාගේ ගේ හදන්න යන හැම දෙයකම සම්පූර්ණ ලයිස්තුවට. මේක හදන්නේ ඔබේ නිවසේ ප්ලෑන් එක. ඩ්‍රොයින්ග්ස් බලලා ඉතාමත් සූක්ෂමවයි. අන්තර්ගතය වැලි කියුබ් කීයද, සිමෙන්ති කොට්ට කීයද, යකඩ කිලෝ කීයද, බාස්කුලිය කීයද වගේ හැමදේම වෙන-වෙනම ඩීටේල්ඩ් අයිටම් බයි අයිටම් මෙහි සඳහන් වෙනවා. විශ්වාසදායක බව ඉතා ඉහළයි. බැංකු ණයක් ගන්න යනකොට බැංකුවෙන් අනිවාර්යයෙන්ම ඉල්ලන්නේ මේ BOQ එකයි. ඇයි ඔබ BOQ එකක්ම හදාගත යුත්තේ? රැවටීම් වලට වැටෙන්නේ නැහැ. බාස්ලා පස්සේ කාලෙක සල්ලිමදි, බඩුමදි කියන එක නවත්වන්න මේක හොඳම විසඳුම. බඩු මිලදී ගැනීමට පහසුයි. ඔබට අවශ්‍ය සිමෙන්ති, වැලි, ගල් ප්‍රමාණය හරියටම දන්නා නිසා නාස්තිය අවම වේ. අයවැය පාලනය, බජටිං. ඔබේ අතේ තියෙන සල්ලි වලට අනුව වැඩේ කරගන්න පුරුවන් වෙන්නේ BOQ එකක් තිබුණොත් විතරයි. මතක තබා ගන්න. දල ඇස්තමේන්තුවක් කියන්නේ හීනෙකට මිලක් නියම කිරීමක් වගේ. හැබැයි BOQ එකක් කියන්නේ ඒ හීනය පොළවේ යථාර්ථයක් කරන්න යන නියම වියදමයි. ඔබත් නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවද? නිවැරදිව සැලසුම් කළ BOQ එකක් සහ ඇස්තමේන්තුවක් සකසා ගැනීමට අවශ්‍ය උපදෙස් සඳහා අපව සම්බන්ධ කරගන්න.